ඉතින් අද 4 වෙනි දවසේ වැඩ පටන් ගන්න යනකොට අපේ පාර්ට්නර්ට අන්තිම හයරක රුවේ සාමාන්‍ය කිලෝමීටර් 257ක් වගේ තියෙනවා ලොන් ට්‍රිප් එකක් සෙට් වෙලා එයා එද්දී අද වාහනේ පරක් වෙන්න නිසා අද මං හිතුවා ඔයාලට අරන් එන්න ඩ්‍රයිවිං කරන ඔයාලට වෙන වැදගත් දෙයක් UAE වල මං හිතන්නේ මේ මැප් එක මිඩල් ඊස්ට් වලටම වළංගුයි Google මැප් එකට වඩා පුරුදු වෙන්න කියන්නේ පාරවල් පුරුදු වෙන්න ඩ්‍රයිව් කරන කෙනෙක්ට දඩ අඩුවෙන් යන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් හොඳ මැප් එකක් තමයි මේකේ තියෙන ඔප්ෂන් ටික ගැන තමයි මම කියන්න යන්නේ. ඔයාලා ගොඩක් අය දන්නවා ඇති Waze කියලා ඇප් එකක් තියෙනවා Waze ඇප් එක. ඉතින් මම පෙන්නන්නම් මොනවද ඒකේ තියෙන ඔප්ෂන් කොහොමද ඒක පාවිච්චි කරන්නේ මේ ඇප් එකේ මොනවද අපි වෙනස් කරගන්න ඕන සෙටින්ග්ස් කියලා. මොකද ඉතින් මේ විදිහට තමා Waze map එකේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඔයාලට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊළඟට ඕපන් කරනකොට මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මුලින්ම ඔයාලට දාගෙ දෙනකන් කාටූන් එකක් වගේ හිතුණට මේක මාරු ඇප් එකක්. ඉතින් මේ විදිහට ඔයාලා ඉස්සෙල්ලාම settings ටික හදා ගන්න ඕන. මොකද මේකේ settings ටික හරියට තිබ්බේ නැත්නම් හරි අමාරුයි පාවිච්චි කරන්න. long route පෙන්නනවා. ඊළඟට general වලට ගියාම ඔයාලා මේ වගේ ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන් කිලෝමීටර් per mile language ඒ වගේ දේවල්. ඊට පස්සේ මැප් ඩිස්ප්ලේ එකට ගියාම ඔයාලට 3D 2D auto zoom ඒ කියන්නේ අපි exit එකක් ළඟ වෙද්දී exit එක ලං කරලා auto zoom ඒ වගේ කා icon එක ඒ ඔක්කොම දේවල් මේකෙන් වෙනස් කරගන්න පුළුවන්. අද ලස්සන්ට ඉතින් ස්පීඩෝමීටර් එක මේකේ ස්පීඩෝමීටර් එකේ බැලුවට පස්සේ show ස්පීඩෝමීටර් දාගන්න ඊළඟට ස්පීඩ් ලිමිට් එක always පෙන්වන්න දාගන්න. මොකද ඔයාට මැප් එකේ මෙතනට ගියාට පස්සේ ඔයා දැනට ඉන්න තැන මම දැන් ඇතුලේ ඉන්න නිසා මේ එළියේ මෙතන තියෙන පාරේ ස්පීඩ් ලිමිටේෂන් එක පැය කිලෝමීටර් 25යි. මේ උපරිම ස්පීඩ් එක මෙතන හැමතිස්සෙම වැටෙනවා. එතකොට ආදිස්සේවත් ඔයා සයින් බෝඩ් එකක් නොදැන ඉන්න පාරක කොහේ හරි දැක්කට පස්සේ ඔයාට හිතාගන්න මේ මැප් එකෙන් බලලා හිතා ගන්න පුළුවන් ඔයා ඉන්න පාරේ ස්පීඩ් ලිමිටේෂන් එක. ගොඩක් තැන්වල අපි පාරේ බෝඩ් ගැන ගොඩක් අවධානයෙන් නොගියොත් ඉතින් හරි ලේසි එකපාරට PVC එකට ආවට පස්සේ මොන ස්පීඩ් ලිමිටේෂන් එකද අපි ඉන්නේ කියලා බලා ගන්න. ඊළඟට ඒකේ ගිහිල්ලා මේක ස්පීඩ් ලිමිට් එකට ඔයාලට හදා ගන්න පුළුවන් 3 shot එකක් කෙන එක. ඒ කියන්නේ ඇලර්ට් එකක් එනවා අපිට අපි ඒ කියන්නේ සවුන්ඩ් එකක් ඇහෙනවා. ඔයා බ්ලූටූත් හරි මොනවා හරි කනෙක්ට් කරලා තිබ්බනම් නිකන් ෆෝන් එකෙන් ඒ විදිහට තියෙනවා. ඊළඟට ප්‍රධානම දේ තමයි নেවිගේෂන් එක. নেවිගේෂන් වලට ගියාට පස්සේ ඒකේ තියෙනවා avoid toll gates. ඔයාලා දන්නවා UAE වල toll gates තියෙනවා තැනින් තැන ක්‍රොස් කරද්දී ඒකට toll free එකක් එනවා. ඔයාට toll gate avoid කරන්න ඕන නම් toll gate මගහැරලා යන්න ඕන නම් මේක දැම්මට පස්සේ අපි සර්ච් කරන route එක අපිට එන්නේ toll gate මගහැරලා. හැබැයි මේක නිසා ගොඩාක්ම වෙලාවට ලොකු වටයක්. ඒ කියන්නේ දැන් ඔයා සාමාන්‍යයෙන් අබු ඩාබි ඉඳන් ඩුබායි යනකොට මම හිතන්නේ අපිට ටෝල් ගේට් 8ක් 10කට වඩා පහු කරන්න වෙනවා. ඒ පහු කරනකොට ඔයාලට ඒ ටික පහු කරන්න වෙන රූට් දුන්නම ඇතුල් පාරවල් අස්සවල් සෑහෙන ලොකු සාමාන්‍ය Google Map එකේ කිලෝමීටර් 150 පෙන්නන එකට 250ක් වගේ පෙන්වන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක ඕෆ් කරගන්න ඒ විදිහට ඔයා පාවිච්චි කරන වාහනය අනුව පර්සනලයිස් කරලා හදාගන්න පුළුවන්. දැන් මම මෙතන ටැක්සි දාලා තියෙන්නේ. ඔයා ප්‍රයිවට් වාහනයක් දැම්මොත් ඔයා හිතන්නකෝ හොටෙල් එකකට හරි ඔයා මෝල් එකකට හරි යනවා නම් ටැක්සි ඔප්ෂන් එක දැම්මට පස්සේ අපිට පෙන්වන්නේ drop off location එක. කියන්නේ ටැක්සි drop off location එක. හිතන්නකෝ එයාපෝට් එකේ අපි ඩිපාචර් එකට යනවා කියලා. එයාපෝට් එකේ ඩිපාචර් එකට ගියත් අපිට එතකොට පෙන්වන්නේ ටැක්සි drop off point එක. මෙතන ටැක්සි ඔප්ෂන් එක දාගත්තොත් ඔයාලට පෙන්වන්නේ ටැක්සි යන තැන තමයි. ඉතින් ඔයාලා ප්‍රයිවට් වාහනයක් පාවිච්චි කරනවා නම් ප්‍රයිවට් වෙහිකල් කියන එක දාගෙන පාවිච්චි කරන්න. ඉතින් ඔය ටික තමයි සෙටින්ග්ස් වලින් හදාගන්න තියෙන්නේ ඇප් එකේ. ඉතින් මම ඩ්‍රයිව් කරනකොට මට මේ ළඟදී හම්බුණා මොබයිල් කැමරාස් සෙට් කරලා තියෙනවා කලිචල් අරබි රෝඩ් එකේ. ඉතින් මේ මොබයිල් කැමරා Waze map එකේ පෙන්වන්නේ කොහොමද ලේන් එකක් අයින් කරද්දී ලේන් ඔයා දන්නවා මේ හයිවේස් වල ලේන් 3ක් 4ක් 5ක් තියෙනවා. සමහර ඩුබායි වල එහෙම තියෙනවා ලේන් 7-8 තියෙනවා. එක්සිට් කරන්න තියෙන්නේ මේ ලේන් දෙක. සමහර වෙලාවට මැද ලේන් දෙකකින් එක්සිට් කරන්න තියෙනවා. ඒ වගේ අමාරු එක්සිට් එකකදී මේකේ හරියටම ලේන් ගාන ගණන් කරලා ඒ කියන්නේ කියනවා ඔයා ලෙෆ්ට් එකේ ඉඳන් මේ ලේන්
මේ තුන්වෙනි ලේන් එක සහ හතරවෙනි ලේන් එක පාවිච්චි කරොත් තමයි ඔයාලට ඩෙස්ටිනේෂන් එකට යන්න පුළුවන් කියලා. ඒ විදිහට අපිට අඩු ගානේ මුකුත්ම ඒ කියන්නේ රෝඩ් සයින් මිස් වුණොත් ලේන් ගාන ගණන් කරලා හරි පාර වරදින්න නැතුව යන්න පුළුවන් විදිහට මේ මැප් එක පෙන්නනවා. ඉතින් මේකට හුරු වෙනකන් පොඩ්ඩක් වෙනස් ගතියක් තියෙනවා. හුරු වුණාට පස්සේ හරිම හොඳයි. ඒක පාවිච්චි කරන්න හේතු විදිහට ඔයාලා අහුවනේ මොකද කියලා. මේවා තමයි මේ දෙයට මොබයිල් පොලිස් කැමරා තියලා තියෙනවා තැන තැන. ඒ කියන්නේ පර්මනන්ට් කැමරා හයි කරන තැන් වලට අමතරව ඉතින් ඒ වගේ තියෙන මොබයිල් කැමරා එහෙම අපිට අපි ඇත්තට දැක්කොත් මොබයිල් කැමරා එකක් පාරදී අපිටත් ඒකේ මාක් කරන්න පුළුවන්. ඊළඟට පාරේ යන අය කෙනුත් අහනවා ඇත්තට මොබයිල් කැමරා එකක් තියෙද කියලා අපිට ටික් එකක් දාන්න තියෙන්නේ. මටත් ඔය කැමරා එක ටච් කරොත් දැන් එතන ඇත්තටම තියෙද නැද්ද කියලා ආයෙ දාන්න පුළුවන්. ඉතින් මේ වගේ සෑහෙන වටින ඔප්ෂන් තියෙනවා මේ මැප් එකේ. ඉතින් ඒක තමයි බේස් මැප් එක පාවිච්චි කරන්නේ. අනිත් එක මේ පේනවනේ. මෙතන ලේන් එක අපි චේන්ජ් කරගන්න ඕන. මෙහි ලංකාව වගේ එකක් දෙකක් නෙවෙයි තියෙන්නේ. ලේන් 6-7 හයිවේ තියෙන්නේ. ඉතින් ඒ ලේන් එකක් මාරු කරගන්න ඕන වුණාම වේලාසරින් විශේෂයෙන් ඩුබායි ගියාට පස්සේ උඩාපි වල නම් ලොකු ගැටලුවක් නැහැ අපිට. පාරවල් හුරු නිසා නොදන්න පාරක යද්දී ඉතින් මේ වගේ ලේන් එක මාරු කරගන්න ලස්සනට මේකේ පෙන්නනවා. ඒක සෑහෙන්න වටිනවා ඉතින්. ඒක තමයි තියෙන්නේ. මීටර් ගානේ පාරේ තියෙන ඒ කියන්නේ ඇත්ත ඇන්ගල් එකත් එක්කම පෙන්නනවා. අර සමහර මැප් වල Google මැප් එකේ සමහර තැන්වල එහෙම රයිට් එකට එක්සිට් කරන්න පෙන්නුවට ලේන් කීයක් තියද මොන ලේන් එකේ ගිහිල්ලා දාන්න ඕනද එහෙම නැහනේ. අලුත් ඩ්‍රයිවර් කෙනෙක් ආවොත් පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. ඉතින් ඒකත් එක්ක මේ මැප් එක හොඳයි බිගිනර්ස්ලට ගොඩක්, විශේෂයෙන්ම ටැක්සි වලට. ඉතින් ඔහොම තමයි වේස් ඇප් එක ගැන පොඩි දෙයක් කිව්වා. ඉතින් මං හිතනවා අද වේස් මැප් එක ගැන ගෙනාපු වීඩියෝ එක මෙහි ඩ්‍රයිව් කරන ගොඩක් අයට වැදගත් වෙයි කියලා. තව ට්‍රැෆික් රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් එක්ක මගේ ඩේලි වීලොග් ටිකත් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක වටිනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මගේ YouTube channel එකක් තියෙනවා, Facebook තියෙනවා, TikTok එක තියෙනවා. ෆලෝ කරලා සෙට් වෙලා ඉන්න. ෆයින් එකක් නැතුව ඉතින් ඩ්‍රයිව් කරන්න පුළුවන් තරම් විස්තර හොයන්න. එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔක්කොටම.